ප්‍රවීන් මහත්තයා හරි හැඩයිනේ අම්මේ. අම්මෝ ලස්සන. මොකද මුට ඒ පාර? පේදුරු මුදලාලි ඒ කාලේ ඔයිටත් හැඩයි. ළමිසියක් පේන්න බෑ. ඒ කාලේ ඉතින් අම්මා ළමිසිනේ. අනේ වහගනින් කට. ඔබ මයි 1947 අප්‍රේල් මාස 30 වන දින කැලණියේදී මෙලව එළිය දුටු මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා පාසල් වේදිකාවෙන් සිය රංගන දිවිය ආරම්භ කළාය. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය මහතා විසින් 1968 වර්ෂයේදී අධ්‍යක්ෂණය කළ චූටි බබා චිත්‍රපටය ඔස්සේ මාලනිය සිනමාවට ප්‍රවිෂ්ට විය. එදා පුංචි බබාගෙන් ඇරඹී මාලනියගේ සිනමා තරණය දශක 6ක් පුරාවට චිත්‍රපට 150කට අධිකව පැතිර ගියාය. පසුකාලීනව හෙළ සිනමාවේ නෙලි රැජින කිරුල ඇගේ හිස මත රඳන්නට තරම් ඇගේ දක්ෂතාවය මෙන්ම සුරූපී බවද බලපෑ බව නොරහසකි. එන්න මම බලාගෙන හිටියා ඔයගොල්ලෝ එනකම්. දශකයක් පුරාවට ෆේෂියා සන්නාමය සමග අත්වැල් බැඳගෙන සිටි ඇය අපට මහත් ගෞරවයක් මෙන්ම මහත් අභිමානයකි. ලස්සන දේවල් හරි වෙලාවට අඳුරගත්තොත් හෙට දවස විශ්වාසයි. 2015 වර්ෂයේ සිට ෆේෂියා සමග විශ්වාසයෙන් රැඳී සිටි ඇය ෆේෂියා සන්නාමයෙහි සුවිශේෂ අවස්ථාවන් රැසකට සම්බන්ධ වූ අතර ඔස්ට්‍රේලියාවේ පිහිටි ෆේෂියා නිෂ්පාදනාගාරය නැරඹීමටද අප සමග සම්බන්ධ වූයේ ඉතාමත් නිහතමානීවය. ඉන් නොනැවතුණු ඇය ෆේෂියා කෙරෙහි ඇය තැබූ විශ්වාසය ඇගේ ප්‍රේක්ෂකයන් සමගද ඉතාමත් නිර්ලෝභීව බෙදාගත්තාය. ෆේෂියා මගින් සිදු කළ සමාජ සුබසාධන කටයුතු සඳහාද ඇය සහභාගී වූයේ ඇයට සමාජය කෙරෙහි තිබූ කාරුණික බව සහ ආදරණීය බව මනාවට පසක් කරමිනි. ජනාධිපති සම්මාන, සරසවි සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූ ඇය සැමදා නිරහංකාර චරිතයක්ම විය. ෆේෂියා ටෙලිතරු රැයක් ප්‍රසංගයේදී විශේෂ ඇගයීමකට ලක් කරන්නටද ඇලරීස් ලංකා සමාගමේ ගරු සභාපති තරංග ලංකා වීරවර්ධන මැතිතුමන් කටයුතු කළේය. දරුවක් අහසින් වැටුණා සිනමා අම්බරයට පායා මෙරට සිනමාව දිග්විජය කළ ආදරණීය රාජිනියනි, ඔබ හෙළ සිනමාවේ නිලි රැජින ලෙස සදා අප සිත්හි ලැගුම්ගත සිනමා පුරාවෘතයම වනු ඇත.